වරි 50 එකයි ආදායම් බදු ඉවරලා වෙලාවක් දෙන්න පොඩි වෙලාවක්. හරි වරි 50 එක. දැන් චුට්ටක් ගණන් වලට හොරු හින්දා අපි පොඩ්ඩක් මේක ගෙනියමු. හරි මේක මහලු දෙයක් නෑ. අර වගේම තමයි ප්‍රතිශතය අනිත් පැත්තට ගහනවා. හරි යම් කිසි දෙයක් කියනවා නම් ප්‍රතිශතය පරස්පරයක් ලක් කරනවා. ඔච්චරයි. මෙතනත් එන්නේ ඒකම තමයි. බලමු. දැන් තියෙන්නේ ප්‍රියා. හරි. මුලින්ම වරි 50 බදු. ලියන්න මාතෘකාව වරි 50 බදු. මාතෘකාව ලියන්න වරි 50 බදු. වරි 50 බදු. හරි. හරි. වරි 50 බදු. මම තීරු බදු වල කිව්වා මෙන්න මේ තීරු බද්ද අය කරනු ලබන්නේ මොනවලටද? භාණ්ඩයක් සඳහා නැත්නම් සේවාවක් සඳහා. මේ වරි 50 බදු අය කරන්නේ මොනවලටද? දීපල සහ වාහන. දීපල සහ වාහන සඳහා තමයි මෙන්න මේ බදු මේ වරි 50 බදු කියන එක අය කරනු ලබන්නේ දීපල සහ වාහන සඳහා. හරි ලියා ගන්න. මෙහෙම. මෙම බදු වර්ගය. මෙම බදු වර්ගය. මෙම බදු වර්ගය අය කරනු ලබන්නේ දීපල සඳහාය. දීපල මේ වරි 50 ටික අය කරනු ලබන්නේ දීපල. ඒතකොට ওই දීපල යටතද වාහනද හැමදේම අයත්. හරි දීපලක් කියලා සාමාන්‍ය අපි වාහන කියන එකත් සලකනවා. හරි දීපල සඳහාය. හරි නේද ගාන? හරි. බලමු දැන් ගානන් වලට ගිහිල්ලා. හරි. වරි 50. ගාන කියනවා මෙහෙම. ඔන්න දැන් යන්නේ ප්‍රියා. කලින් ගියා සුනීතාගේ ජංගම දුරකථනයක් ගැන. දැන් යනවා ප්‍රියාගේ නිවසක් කියලා. හරි බලමු. කියනවා රෝමිලක්ක එකේදී ප්‍රියාගේ නිවසේ තක්සේරු වටිනාකම. මම එහෙනම් කලින් වගේම තමයි මොකද්ද ලියන්නේ? මෙන්න මේ කියන දත්ත ටික කොනකින් ලියා ගන්න. හරි. දත්ත ටික ලියන්න බලන්න ඕගොල්ලෝ අනියෙම මට කලින් ලියන්න බලන්න. එකේදී කියනවා වරි 50 ගානේදී වරි 50. වරි 50 ගානේ මොකද කියන්නේ? තක්සේරු වටිනාකම සමානයි රුපියල් 1,28,000යි. රුපියල් 1,28,000යි. එම නිවසේ වරි 50 බදු ප්‍රතිශතය එම නිවසේ වරි 50 බදු ප්‍රතිශතය සමානයි 3%. හරි. මොකද්ද මේ වරි 50 බදු ප්‍රතිශතය කියන්නේ? මං කිව්වා දීපල සඳහා කරන ලද බදු. මොකද්ද මේ? මේ කියන්නේ ඒ කියන්නේ ප්‍රාදේශ සභාවෙන් ඇවිල්ලා හරි ගෙවල් වලට ගහන බදු වර්ගයක්. ඒ කියන්නේ නිකන් ඉඩමේ තියෙන වටිනාකමට. එකක් තමයි ඉඩමේ භූමි ප්‍රමාණයට ගෙදර කී දෙනෙක් ඉන්නවද? ඉඩමේ කොච්චර ලොකු ගස් තියනවද? ඉඩමේ ඒ කියන්නේ ඕගොල්ලෝ වාහන කොච්චර නවත්තලා තියනවද? හරිද? තට්ටු කීයක්ද? ඔන්න ඔය ඔක්කොම සලකලා ඕකට ගහන තක්සේරු වටිනා. මෙන්න මේ නිවසේ වටිනාකම මෙන්න මෙච්චරක් වෙන්න ඇති. මෙන්න මෙච්චරයි. මෙතනදී කියනවා මෙන්න මේ නිවසේ වටිනාකම රුපියල් 1,28,000. මේක ඇත්ත වටිනාකමක්ද නැහැ. මේගොල්ලෝ හිතනවා මෙච්චර ඒගොල්ලන්ගේ තියෙනවා. ඒ කියන්නේ මෙච්චර ලොකු ගස් වලට මෙච්චරක් ගහනවා මෙච්චරක් ගහනවා කියලා ඒගොල්ලෝ දත්ත ටිකක් තියෙනවා. ඒතර ඒගොල්ලෝ ඒ ටික බලලා එකතු කරනවා. එකතු කරලා පස්සේ 1,28,000 කියන උත්තරයක් එනවා. ඇත්තම රජයට කියලා මම ඔය 1,28,000 ගෙවන්න ඕනේද? නැහැ. ගෙවන්න ඕනේ මොකද්ද? ඒකෙන් 100 ප්‍රමාණයක් විතරයි. එතනදී කියනවා 3%ක් ගෙවන්න ඕනේ කියලා. 1,28,000 ගෙවන්නේ නැහැ. ඇත්තටම ওই තක්සේරු වටිනාකම අපි ගෙවනවද? නැහැ. ඒගොල්ලෝ ඒක දෙනවා විතරයි. ඒ තක්සේරු වටිනාකම 100 ප්‍රමාණයක් අපි බදු ලෙස ආය කරනු ලබනවා. අන්න ඕකට තමයි වරි 50 බදු කියලා කියන්නේ. හරිද? හොඳටම අහන් ඉන්න. හරිද? අහන් ඉන්න. හරි. එහෙනම් මම ලියනවා ගාණේ අහනවා මොකද්ද? ඒ කොටසේ අහනවා ගෙවිය යුතු වාර්ෂික වරි 50ක්. හරි අපි බලමු ඇයි මේ වාර්ෂික කියලා දෙයක් මේකේ හයිලයිට් වෙලා තියෙන්නේ කියලා. ඇයි මේක වාර්ෂික කියලා කියන්නේ කියලා අපි බලමු. අහනවා ගෙවිය යුතු වාර්ෂික වරි 50 බදු මුදල සොයන්න. එහෙනම් මම ලියනවා
වාර්ෂික බදු වාර්ෂික වරිපණම් බදු වරිපණම් බදු මුදල සමානයි 1,28,000 වැඩි කරනවා 100ට 3ෙන් වැඩි කරනවා. බලමු මොකද්ද උත්තරේ කියලා. බින්දුවකට බින්දුවක් කැපුණා 3 වරක් බින්දුව බින්දුවයි 3 වරක් 4 28යි 4 දැම්ම දෙකක් ඉතුරු වෙයි 3 වරක් 2 6යි 6 2යි 8යි 3 වරක් 1 3යි රුපියල් 3,840. ඔන්න ඔය අහපු ප්‍රශ්නෙට උත්තරේ 3,840. එහෙනම් අපි ඇත්තටම කියන්න ඕනේ මොකද්ද? මෙන්න මේ 1,28,000 නෙමෙයි රුපියල් 3,840 කියන උත්තරේ තමයි අපි කියන්න ඕනේ. ඔන්න ඔය ගාන තමයි අපි කියන්න ඕනේ. හරි 3,840. 3,840. හරි මේ තියෙන දත්ත ටික පරිපණම් බදු මුදල සමාන 1,28,000 වැඩි කිරීම 100% උත්තරේ රුපියල් 3,840 කියලා උත්තරයක් එනවා. මේ තාම යන්නේ 10 වසර. හරි ඕගොල්ලන්ගේ 10 වසර ගණන් සෙට් එක මේ තාම යන්නේ. හරි. තාමත් ප්‍රශ්න නැතුව ඇති. හරි. එහෙනම් මේ ගානත් අර වගේ තමයි. මේ ප්‍රශ්නේ මේ වරිපණම් බදු ටිකත් හැදිලා තින්නේ අර වගේම එකක් ගන්නවා එකක් හලනවා එකක් ගන්නවා එකක් හලනවා. හරි. මම මේක මකනවා 3,840 දැන් මේ උත්තරේ ඊළඟ එකට ඕන වෙනවා. හරි. මේ තියෙන්නේ වර්ෂයක් සඳහා මේගොල්ලෝ ගෙවන්න ඕනේ. වර්ෂයක් සඳහා කීයක්ද ගෙවන්න ඕනේ? රුපියල් 3,840ක් කියන උත්තරයක් ගෙවන්න ඕනේ. මුදලක් ගෙවන්න ඕනේ වර්ෂයක් සඳහා. B එකේදී අහනවා මෙන්න මෙහෙම එකක්. B එකේදී මොකක්ද අහන්නේ? කාර්තුවකට ගෙවිය යුතු වරිපණම් බදු මුදල සොයයි. කාර්තුවකට ගෙවිය යුතු බදු මුදල. හරි. මොකද මේ කාර්තුවක් කියන්නේ? මම කාර්තුවක් කියන එක දාලා දිනවා යට. එතනම යට කොටුවක් තියෙනවා වර්ෂයක් සමානයි කාර්තු 4ක් කියලා. වර්ෂය එකක් ඇතුලේ කාර්තු තියනවලු කීයක්ද? 4ක්. මොකද මේ කාර්තුවක් කියන්නේ? හරිනේ මෙහෙම. වර්ෂයට මාස කීයද? 12යි. මේ කාර්තු එකක් කියන්නේ මාස 3ක් කියන ඒ ජනවාරි පෙබරවාරි මාර්තු. මේක එක කාර්තුවක්. අප්‍රේල් මැයි ජූනි එක කාර්තුවක්. ජූලි අගෝස්තු සැප්තැම්බර් එක කාර්තුවක්. ඊට පස්සේ ඔක්තෝබර් නොවැම්බර් දෙසැම්බර් එක කාර්තුවක්. හරි. කියන්නේ මාස 3න් 3ට කාර්තු ටික වෙන් වෙනවා. එතකොට 3 ඒවා 12 3න් බෙදුනොත් කීයද? 4යිනේ. අන්න ඒ කියන්නේ තමයි වර්ෂයක් සඳහා කාර්තු 4ක් තියෙනවා කියලා කියන්නේ. වර්ෂ එකකට කාර්තු 4යි. හරිද? මේගොල්ලෝ අහන්නේ මොකද්ද? අර වර්ෂයට ගෙවන ලද බදු මුදල නැත්නම් වර්ෂයට ගෙවන ලබද වරිපණම් බදු මුදල කාර්තුවකට කොච්චරක්ද කියලා අහනවා. කාර්තුවට කොච්චරක් ගෙවිය යුතුද? මම ලියනවා. මොකක්ද අහන්නේ? කාර්තුවට ගෙවිය යුතු වරිපණම් බදු මුදල. එහෙනම් කාර්තුවකට ඇත්තට මේ වාක්‍ය ලියන්න ඕනේ මොකද එකම ප්‍රශ්නයයි යහන්නේ. හැබැයි ඒක ලියන්න ඕගොල්ලෝ හුරු වෙන්න. එක දෙයක් ලියන්න හුරු වෙන්න. කාර්තුවකට ගෙවිය යුතු බදු මුදල. ඒ කියන්නේ මොකද මේ කියන්නේ මාස 3ක් සඳහා ගෙවිය යුතු බදු මුදල. වර්ෂයකට රුපියල් කීයක් ආවා? 3,840ක් ආවා. එහෙම නේද? 3,840ක් ආවා. මේක බෙදන්න ඕනේ එක කාර්තුවකට නම් 4ෙන් බෙදෙනවා. උත්තරේ කීයද? 38 4ෙන් බෙදෙනවා. 38 4ෙන් බෙදුවොත් 36ටයි තියෙන්නේ 9යි. දෙකක් ඉතුරු 24ට 6යි බිඳුවක් ඉස්සර දාන්න. රුපියල් 960යි. රුපියල් 960ක් මම එක කාර්තුවක් සඳහා නැත්නම් මාස 3ක් සඳහා රුපියල් 960ක් ගෙවන්න පුළුවන්. ඒ කියන්නේ මේගොල්ලෝ මෙහෙමයි කියන්නේ. අපිට එකපාරම ඔය 3,840 ගෙවන්න බෑ කියලා හිතන්නකෝ. මට රජයට ගෙවන්න බෑ. මට ප්‍රාදේශ සභාවට කියලා ගෙවන්න බෑ. මට සල්ලි නෑ. ඒගොල්ලෝ එහෙනම් ඒක chance එකක් දෙනවා අපිට. කාර්තු ගෙවන්න කියනවා. ඒ කියන්නේ මම මාස 3ක් සඳහා 960ක් ගෙවුණන් ඇති. මම ආයෙත් ඊළඟ මාස 3 ගිහලා ආයෙත් 960ක් ගෙවන්න ඕනේ. ඊළඟ මාස 3 ගිහලා ආයෙත් 960ක්. අන්තිමේදී මෙන්න මේක ගාඩ 3,840 කියන එක හැදෙනවා. ඔන්න ඕක ඒගොල්ලෝ අපිට දෙන chance එකක්. හරිද? කාර්තු වශයෙන් අපිට ඕක ගෙවන්න පුළුවන්. හරි. හරි. 960ක් ගෙවලා තිනවා. හරි. දැන් අපි බලමු ඊළඟ ප්‍රශ්නේ මොකක්ද කියලා. මේක තේරුණා නේද? මේ වරිපණම් කියන්නේ මොකක්ද කියලා? දීපල සඳහා ගන්න ලද බදු. අපි ඒකට තක්සේර වටිනාකමක් කියන එකක් දෙනවා. ඒ තක්සේර වටිනාකම අපි ඇත්තටම ගෙවන්න ඕනේද නැහැ. අපි ගෙවන්න ඕනේ අර කියන 100ට ගාණක් විතරයි. ඒකට අපි මෙතනදී කියන වචනය මොකද? වරිපණම් බදු කියලා. ආයි වරිපණම් බදු තමයි අපි එතනට රජෙට ගිහලා ගෙවන්න ඕනේ.
හරි. ඒකෙත් අපිට ඒගොල්ලෝ chance එකක් දෙනවා මාස 3ක් වශයෙන් ගෙවන්න පුළුවන්. මාස 3න් 3ට ගෙවන්න පුළුවන්. ඒකට කියන අපි කාර්තුවක් කියලා. වර්ෂයට කාර්තු 4යි. ඕක විතරක් මතක තියාගන්න. හරි. නිකන් හරි යවුවොත් කාර්තු දෙකක් සඳහා මොකද කරන්නේ? 4න් බෙදලා 2කින් වැඩි කරන්න ඕනේ. කාර්තු දෙකක් සඳහා ගෙවිය යුතු බද්ද ඇහුවොත් 4න් බෙදුවා 2කින් එහෙම වැඩි කිරීමක් කරලා පෙන්නනවා. හරි. හරි. ඒ කියන්නේ හරි අඩක් වර්ෂයෙන් හරි අඩක්. ඔය යකන් දෙක. දෙක යනවා මෙහෙම. ප්‍රියාතම නිවසේ කාර්තුක වරිපණම් බදු මුදල ලෙස. දැන් ඔන්න මම ආයෙත් තියෙනවා මොනවද මගේ දත්ත ටික. කාර්තුවක වරිපණම් බදු මුදල සමානයි රුපියල් 960යි. රුපියල් 960යි. ගෙවනු ලබන්නේ 3%ක බදු ප්‍රතිශතයකට යටත්ව නම් 3%ක බදු ප්‍රතිශතයකට යටත්. එහෙනම් මම ලියනවා වරිපණම් බදු ප්‍රතිශතය 3% කියලා දානවා. හරි 3% කියලා දානවා. යටත්ව නම් නිවසේ තක්සේරු වටිනාකම මං කිව්වා එකක් හලලා එකක් ගන්න. දැන් කලින් ගානේ තක්සේරු වටිනාකම කියන එක තිබ්බ නැත්නම් 1,28,000 කියන එක තිබ්බ. දැන් මට මෙතෙන්ට ඕනේ මෙන්න මේ කියන 1,28,000 උත්තරේ. හරි අපි බලමු කොහොමද ගන්න කියලා. මට මුලින්ම සාමාන්‍යයෙන් තක්සේරු වටිනාකම කනෙක්ෂන් අවුලක් තියෙනවා මොකක් හරි ඇහෙන්නේ නැත්නම් ඉක්මනට කියන්න. හරි. සාමාන්‍යයෙන් මේ තක්සේරු වටිනාකම වරිපණම් බදු ප්‍රතිශතයෙන් වැඩි කරලා එන උත්තරේ මොකද්ද? වාර්ෂික බදු මුදල නැත්නම් වාර්ෂික වරිපණම් බදු මුදල. තක්සේරු වටිනාකමක් වරිපණම් බදු ප්‍රතිශතයෙන් වැඩි කරොත් එන්නේ මොකද්ද? වර්ෂයක් සඳහා එන උත්තරය. වර්ෂයක් සඳහා. හැබැයි එතන අපිට වර්ෂයක් සඳහා වරිපණම් බද්දක් දීලා නැහැ නේද? වර්ෂයක් සඳහා දීලා නැහැ. දීලා තියෙන්නේ මොකද්ද? කාර්තුවක් සඳහා පමණයි. හරි. අපිට ඒ කියන්නේ අර කියන තක්සේරු වටිනාකම හොයන්න බෑ. ඒ කියන්නේ දත්ත දීලා නැහැ. හරි. මොකද්ද? වාර්ෂික වරිපණම් බදු මුදල සමාන වෙන්නේ මොකද්ද? තක්සේරු වටිනාකම වැඩි කිරීම 100ට 3 කියන උත්තරේ එන්නේ. අපිට මේ දත්තේ තියෙනවා. අහන්නේ මෙන්න මේක. හැබැයි අපි මෙන්න මේක දන්නේ නැහැ. හරි. අපි මෙන්න මේක දන්නේ නැහැ. මෙන්න මේ දත්තේ දන්නේ නැහැ. මේ දත්තේ දන්නේ නැත්නම් අපි ඔන්නෝක හොයලා ඉන්න ඕනේ. තියෙන දත්ත වලින් අපි ඔන්නෝක හොයලා ඉන්න ඕනේ. හරි. තියෙන දත්ත මොනවද ඕක හොයන්නේ? මෙන්න මේක විතරයි තියෙන දත්තේ. මොකද්ද? කාර්තුවක් සඳහා ඒගොල්ලෝ දීලා තියෙනවා. කාර්තු එකකට. ඒ කියන්නේ වර්ෂයකින් 4න් එකක් සඳහා ඒගොල්ලෝ උත්තරයක් දීලා තියෙනවා. මොකද්ද උත්තරේ? කාර්තුවක වරිපණම් බදු මුදල රුපියල් 960යි. එහෙනම් මට පුළුවන් මෙන්න මේකේ දත්තේ හොයාගන්න. මොකද්ද? අහන්නේ මෙන්න මේක. මේ දත්තේ දීලා තියෙනවා. හැබැයි මෙන්න මේ දත්තේ අපි දන්නේ නැහැ. අපි ඒක හොයාගන්න. මේ දත්තේ ප්‍රයෝගී කරගන්න. මොකද්ද? වාර්ෂික මුලින්ම ලියන්න ඕනේ මේක නෙමෙයි මේක. හරි. වාර්ෂික වරිපණම් බදු මුදල සමානයි 960 කීයෙන් වැඩි කරන්න ඕනේ. මේ තියෙන්නේ මොකද්ද? මාස 3ක් සඳහා. ඒවත් 4න් එකක් සඳහා මේ තියෙන්නේ. එහෙනම් මට 4න් 4ක් හොයන්න නම් මම මේක වැඩි කරන්න කිව්ද? 4න්. වර්ෂයක් සඳහා හොයන්න නම් මේක 4න් වැඩි කරා. මේ තියෙන 4න් එකක්. මම ඒක 4න් වැඩි කරාම. හරිද? වර්ෂයක් සඳහා එනවා. කීයද රුපියල් 3840ක් කියන උත්තරේ එනවා. ලියන්න රුපියල් 3840යි වර්ෂයක් සඳහා රුපියල් 3840යි. හරි. එහෙනම් වර්ෂයක් සඳහා උත්තරේ දන්නවා. එහෙනම් ඔන්න ඔය දත්තේ මට මෙතනට ගිහලා දැන් දාගන්න පුළුවන්. මේ දත්තේ දන්නා අපි හැමතිස්සෙම සමීකරණයක් ගොඩනගලා එක දත්තයයි නොදන්නා දත්ත එකයි තියෙන්න පුළුවන්. දැන් මෙතන නම් එක නොදන්නා දත්තේ. දැන් අපි ඒක දන්නවා. හැමතිස්සෙම සමීකරණයක නොදන්නා දත්ත එකයි තියෙන්න පුළුවන්. එතකොට අපි මේ නොදන්නා දත්තේ තනි කරලා හරි ඊතුරු දත්ත උපයෝගී කරගෙන නොදන්නා දත්තේ තනි කරලා අපිට මේ නොදන්නා දත්තේට උත්තරයක් ගන්න පුළුවන්. හරි. ඕක හැමතිස්සෙම මතක තියාගන්න. හරි. මේ 3640 කියන එක දැනට දන්නවා. මම ඒක උඩට උඩින් දාගන්නම්. වාර්ෂික වරිපණම් බද්ද සමානයි රුපියල් 3840යි. හරි. දැන් මම ඒකට උත්තරේ දන්නවා. මෙතනත් කරන්න ඕනේ මොකද්ද? මෙන්න මේක තනි කරගන්නවා. මේක තනි කරගන්න නම් අපි මොකද්ද කරන්න ඕනේ? මම ලියනවා. තක්සේරු වටිනාකම සමානයි වරිපණම් බද්ද දන්නවා කීයද? රුපියල් 3840යි. මේක තනි වෙනවා. මම මේක ලියනවා මුලින්ම 3840යි. මේක එහා පැත්තට යද්දි මොකක්ද වෙන්නේ?
පරස්පරයකට ලක් වෙනවා. හැමතිස්සෙම එකම දේ වෙන්නේ පරස්පරය ලක් වෙනවා 100 උඩ දාන 3 යටට දානවා. මෙතනින් එන උත්තරයක්. 3ට මේ ටික යනවා 3ට 3 1යි 8ට 2යි ඉතුරු 2යි 24ට 8යි 0යි 1280 100න් අඩි කරොත් 1,28,000ක උත්තරයක් එනවා. රුපියල් අනිවාර්යයෙන් මේකක අනිවාර්යයි. නැත්නම් ලකුණු දෙන්නේ නැහැ. කොච්චර ගාණ හැදුවල ලකුණු දෙන්නේ නැහැ. ඒකක අනිවාර්යයි. රුපියල් 1,28,000යි. තාක්ෂර වටිනාකම සමානයි 3,840 වැඩි කිරීම 100ට 3 නෙමෙයි 3ට 100. මං ඉස්සෙල්ලා ගණන් ගාන වගේම තමයි කලින් ගාන විදියම තමයි මෙතන සත්‍ය වටිනාකම හොයන්නේ කොහොමද? යම්සි දෙයක් අපි ගත්තු එකේ පරස්පරය දානවා. පරස්පරයකට දානවා. හරි. තාක්ෂර මෙතනත් දීලා තියෙන යට කොටු කරලා තාක්ෂර වටිනාකම සමානයි වරිපණම් බදු මුදල. වරිපණම් බදු මුදල වැඩි කිරීම බදු ප්‍රතිශතයේ පරස්පරය. මම ඔය කොටුවක් ගහලා ඇති යට ටියුට් එකේ යට තියෙන දෙවෙනි මැද කොටුව දුට්ටක් බලන්න. හරි මැද කොටුවේ තියෙනවා තාක්ෂර වටිනාකම සමානයි වරිපණම් බදු මුදල වැඩි කරනවා බදු ප්‍රතිශතයේ පරස්පරය. මොකද ඒක ආවේ කොහොමද බදු වරිපණම් බද්ද සමානයි තාක්ෂර වටිනාකම වැඩි කිරීම 100ට කියන්නේ බදු ප්‍රතිශතය 100ට ගාණක්. ඒක එහා පැත්තට යද්දී පරස්පරයට ලක් වෙනවා. හරි එකම දේ වෙන්නේ ගණන් ඔක්කොගෙම උනේ එකම දේ. හරි මේක ආපු විදියක් තිබ්බා මෙන්න මේක ආපු විදියක් තිබ්බා මේක ආවේ මෙන්න මෙහෙමයි. හරි එහෙනම් මට මේක හොයද්දී මේක එහා පැත්තට යද්දී පරස්පරයට ලක් කරනවා. හරි ඒක මුල් වටිනාකමට එනවා. ඒවත් සත්‍ය වටිනාකමට එනවා. මුල් වටිනාකම ඒවත් සත්‍ය වටිනාකමට එනවා. හරිද? හරි. ප්‍රශ්න තියෙනවා නම් අන්තිමට අහන්න වරිපණන් වල. හරි ඔන්න එහෙනම් දෙවෙනි ගානත් ඉවරයි. මේක නම් වැඩි දේවල් නෑ. මෙතනදී අර සත්‍ය වටිනාකම වරිපණම් බද්දේ හුව පාර අපි ඒක ගිහිල්ලා ආයෙත් තාක්ෂර වටිනාකමට එකතු කරන්නේ නැහැ. මොකද අපි ඇත්තටම තාක්ෂර වටිනාකම කියන එකක් ගෙවන්නේ නැහැ. අපි කියන්නේ ඒකේ 100 ගාණක් විතරයි. කලින් ගාණ වගේ නෙමෙයි. කලින් ගාණ නම් තීරු බද්ද ගිහිල්ලා එකතු කරා සත්‍ය වටිනාකමට මෙතනදී සත්‍ය වටිනාකම මේ තීරු බද්ද ගිහිල්ලා වරිපණම් බද්ද ගිහිල්ලා තාක්ෂර වටිනාකමට එකතු කරන්නේ නැහැ. හරි. එහෙම එකතු කරලා ගෙවන්නේ නැහැ. ඒකෙන් කොටසක් පමණයි ගෙවන්නේ. අන්න ඒක තමයි වරිපණම් බදු ප්‍රතිශතය කියලා කියන්නේ. හරි. මට තුන්වෙනි ගානේ දත්ත ටික නිකන් තනියෙන් ලියා ගන්නකො. දීලා තියෙන දත්ත ටික තනියෙන් ලියාගන්න. හරි. අන්තිම ප්‍රශ්නේ. ගානේ කියනවා මෙහෙම. මේ වගේ ප්‍රශ්න පත්‍රයක් එන්නේ නැහැ. හරි. මේ තියෙන්නේ තනි ගානක් පමණයි. හරි. මම තනි ප්‍රශ්න හදලා තිනවා සාමාන්‍ය ප්‍රශ්න පත්‍ර වලට එනේව තියෙනවා. අන්තිමට තියෙන අභ්‍යාස කියලා කොටසක්. අන්නේ අභ්‍යාස කියන කොටස තමයි ඇත්තටම ප්‍රශ්න පත්‍ර හැදෙන්නේ. මේ අභ්‍යාස කියන කොටසෙන් තමයි මේ ප්‍රශ්න පත්‍ර හැදෙන්නේ. එතකොට මේ තියෙන දැනුම ඇති මේ ප්‍රශ්න පත්‍රයට උත්තර ලියන්න. හරි. ඔය අභ්‍යාස කියන කෑල්ල තනිකර ප්‍රශ්න. හරි. ඒ කියන්නේ ඇත්තටම එන ප්‍රශ්න. මේ වගේ ප්‍රශ්න එන්නේ එකක් කල් එකක් දාන්නේ. මේ අර අපි නිකන් දැනුමට ගන්න ඕනේ මේක හැදුනේ කොහොමද? අපි මේ ප්‍රතිශතේ කටපාඩම් කරලා වැඩක් නැහැ. හරි අපි දැනගන්න ඉන්න ඕනේ මේක අර ඇත්තටම මේක මෙහෙම ආවේ කොහොමද? ඒ කියන ටික දැනන් හිටියනම් මේ ගණන් ටික හොඳට හදාගන්න පුළුවන්. කොහෙන් ආවත් ඒ කියන්නේ අපිට නැත්තම් එක්සෑම් එකට ගණන් කටපාඩම් කරලා ගිහලා වැඩක් නැහැ. මොකද අපි එතකොට දන්නේ නිකන් හරි ඒගොල්ලෝ ගාන වෙනස් කරලා දුන්නොත් අපි දන්නේ කොහොමද හදන්න ඕනේ කියලා. අපි දැනන් ඉන්න ඕනේ නිය සාමාන්‍ය දැනීමෙන්. මේක නිය සාමාන්‍යයෙන් එදිනදා ජීවිතේදී වෙන දේවල් මේ තින්නේ ඔක්කොම අපි දැනන් ඉන්න ඕනේ කොහොමද මේව ආවේ කියලා. හරි. කොහොමද ආයේ කියලා දැනන් ඉන්න ඕනේ. එතකොට අපිට මේ ගාන නිකම්ම ඔලුවට එනවා. මේක මෙහෙම තමයි එන්නේ නැති. අපිට මේක මෙහෙම දාලා හදාගන්න පුළුවන්. අන්න ඒක තමයි මම මෙතනදී කියලා දෙන්නේ. හරි. රොමිලක්කන් 3 කියනවා. මොකද්ද? පියා නිවසේ කාර්තුවක වරිපණම් බදු මුදල ලෙස රුපියල් 960ක් ගෙවනවලු. කාර්තුවක වරිපණම් බදු මුදල සමානයි රුපියල් 960යි. ගෙවු ලබන්නේ තාක්ෂේරු වටිනාකම රුපියල් 1,28,000ක් වූ නිවසක් සඳහා නම් අන්න මේ තාක්ෂේරු වටිනාකම 1,28,000ක් වූ නිවසක් සඳහාලු මෙන්න මේ කියන 960යි කාර්තුවක් සඳහා 960ක් ගෙවන්නේ. නිවසේ අහන්නේ මොකද? නිවසේ වාර්ෂික වරිපණම් බදු ප්‍රතිශතය. නිවසේ වාර්ෂික වරිපණම් බදු ප්‍රතිශතය තමයි අහන්නේ. හරි. ඕක අපි දන්නේ නැහැ. ඕක තමයි අහන්නේ. හරි. කලින් ගානේ වගේම තමයි. හරි. මම කිව්වා
තීරුබදු ප්‍රතිශතයක් අහනවා නම් තීරුබදු ප්‍රතිශතයක් අහනවා නම් ඒක සමාන වෙනවා මොකේද? තීරුබදු ප්‍රතිශතයක් සමාන වෙනවා තීරුබදු මුදල බෙදීම සත්‍ය වටිනාකම. නැත්නම් තීරුබද්ද ගෙවීමට හේතු වූ මුදල වැඩි කිරීම 100%. මම ගොඩක් හැමතිස්සෙම භාග සංඛ්‍යාවක් හදාගෙන ඉන්න. ප්‍රතිශතයක් අහද්දි භාග සංඛ්‍යාවක් හදාගෙන ඉන්න ඕනේ. ප්‍රතිශතයක් කියන පිළිතුරක් අහද්දි ප්‍රතිශතයක් කියන ප්‍රශ්නයක් අහද්දි අපි භාග සංඛ්‍යාවක් හදාගෙන ඉන්න ඕනේ. අන්නේ භාග සංඛ්‍යා හදන්නේ කොහොමද? තීරුබදු මුදල සමාන වෙනවා තීරුබදු මුදල බෙදීම සත්‍ය වටිනාකම වැඩි කරනවා 100%. නැත්නම් තීරුබද්ද ගෙවීමට හේතු වූ මුදල බෙදලා වැඩි කරන 100%. අහන්නේ සුළු පොලිය ප්‍රතිශතයක් නම් උඩට දාන්නේ සුළු පොලිය බෙදෙනවා සුළු පොලිය ගෙවීමට හේතු වන මුදල වැඩි කරන 100%. අහන්නේ වැල් පොලිය ප්‍රතිශතයක් නම් උඩ දාන වැල් පොලිය බෙදෙනවා වැල් පොලිය ගෙවීමට හේතු වූ මුදලෙන් වැඩි කරන 100%. දැන් මෙතනදී අහන්නේ මොකද්ද? වරිපණම් බදු ප්‍රතිශතයක්. ඒක උඩ දාන්නේ මොකද්ද? වරිපණම් බදු මුදල. බෙදෙනවා වරිපණම් බදු මුදල ගෙවීමට හේතු වූ මුදල ඒවත් මොකක්ද? තක්සේරු වටිනාකම වැඩි කරන 100%. එහෙනම් මෙතනින් දන්නේ නැද්ද මොකද්ද? වරිපණම් බදු මුදල ඇත්තම දන්නේ නැහැ. දන්නේ මොකද්ද? කාර්තුවක් සඳහා ගෙවන මුදල විතරයි. වරිපණම් බදු මුදල දන්නේ නැහැ කාර්තුවක් සඳහා. අපි වරිපණම් බදු මුදල කියලා හඳුන්වන්නේ මොකද්ද? වර්ෂයක. හරි. එහෙනම් මම ලියන්න ඕනේ වාර්ෂික වරි පණම් බදු මුදල සමානයි 960 කීයෙන් වැඩි කරන්න ඕනේ? 4 රුපියල් 3840 කියන උත්තරයක් එනවා. මේක මුලින් හදාගෙන ඉන්න ඕනේ. රුපියල් 3840යි. රුපියල් 3840යි. හරි. වාර්ෂික වරිපණම් බදු මුදල සමානයි 960 වැඩි කිරීම 4. ඇයි 960 කියන්නේ කාර්තුවක් සඳහා. ඒක 4ෙන් වැඩි කරොත් වර්ෂයක් සඳහා එනවා. උත්තරේ රුපියල් 3840යි. හරි. 3840යි. අහන්නේ මොකද්ද? දැන් ඔන්න දත්ත ඇති. වරිපණම් බදු ප්‍රතිශතය අහන්න. ප්‍රතිශතය. වරිපණම් බදු ප්‍රතිශතය නම් අහන්නේ උඩට දාන්නේ මොකද්ද? වරිපණම් බද්ද. වරිපණම් බදු ප්‍රතිශතය නම් අහන්නේ උඩට දාන්නේ වරිපණම් බද්ද 3840. මම මේ 3840ක් ගෙවන්නේ හේතුව මුදල මොකද්ද? මේ 3840ක් ගෙවන්නේ රජයේ විසින් ඇවිල්ලා මගේ නිවසට තක්සේරු වටනකම ගැහුවොත්නේ. ඒ තක්සේරු වටනකම කීයද? රුපියල් 1,28,000යි. වැඩි ගන්නවා. භාග සංඛ්‍යා ප්‍රතිශතයක් බවට හරවන්න මොකකින් වැඩි කළාද දැන්? 100% ප්‍රතිශත ලකුණෙන් වැඩි කළා. හරි. මේක සමාන වෙනවා. බලමු. බිංදු දෙකට බිංදු දෙක කැපුණා. මේ බිංදුවට මේ බිංදුව කැපුණා. හරි. 384 128න් බෙදුනම ඕනනම් මේක බෙදන්න බැරි නම් අපි මුලින්ම 6න් බෙදලා බලමු. මේක 6න් නම් බෙදෙන්නේ නැහැ. ඉතින් ඇදී බෙදෙන්නේ නැහැ. 4න් බෙදන්න පුළුවන්. හරි. මේක 4න් බෙදුනොත් 3යි 32යි. මේක 4න් බෙදුනොත් 9යි 9යි 36යි 2යි 24ට 6යි. එතකොට මොකද? 96 32න් බෙදුනොත් උත්තරේ කීයද? බලන්න 3 අර 2 6 එනවා 3 අර 3 9 එනවා. මේක කැපුණොත් උත්තරේ 3යි. හරි. මං ගානේ කොහොමද 103 ඉතින් තිබ්බේ ගානේ. හරි. හැමදෙස්සම ගණන් හදද්දී ඔන්න ඕ වගේව හදන්න. හරි ලේසි ගානක් අරන් ඉන්න. ලේසි ගානක් අරගෙන තැනින් තැන හදලා බලන්න. ඒ කියන්නේ ඕගොල්ලෝ ඒ ගාන හදලා ප්‍රශ්න පත්‍රයේ තියෙන ඒ ගාන හදලා නවත්තන්න එපා. ඒ ගාන එක කෑල්ලක් හදලා අනිත් කෑල්ල උඩට ගන්න. ඊට පස්සේ ඒ විදිහට හදලා බලන්න. අර හලපු කෑල්ල එනවද කියලා. අන්න ඒක තමයි try කරන්න ඕනේ. හරි. ඒක try කරොත් තමයි මෙන්න මේ වලට අපි හුරු වෙන්නේ. හරි. මේ තියෙන්නේ එකම ගාන තැනින් තැන හලහලා ගිහිල්ලා හරි එකක් හලද්දි එකක් ගන්න එකක් හලද්දි එකක් ගන්න අපි මේ වලට තමයි හුරු වෙන්න ඕනේ. එතකොට ගාන ඔටෝ එනවා. අනිත් දැන් වාක්‍ය ලිවීම අනිවාර්යයි. හරි. වාක්‍ය ලිවීම අනිවාර්යයි. හරි. ඔන්න මම ආයිසරයක් කියන මම දුන්න නෝට් එකක් තමයි මොකද්ද? අහන්නේ යම්කිසි බදු ප්‍රතිශතයක් අහනවා නම් ඒ යම්කිසි බද්ද උඩට දානවා. ඒ බද්ද ගෙවීමට හේතු වූ මුදල යටට දානවා වැඩි කරන 100%. තක්සේරු වටිනාකමක් නම් සෝරි. තීරුබදු ප්‍රතිශතයක් නම් අහන්නේ උඩට දාන්නේ තීරුබද්ද යට දාන තීරුබද්ද ගෙවීමට හේතු වූ මුදල වැඩි කරන 100%යි. ඒ කියන්නේ අපි තීරුබද්ද ගෙවීමට හේතු වූ මුදල කියන්නේ මොකද්ද? අපි තීරුබද්දක් ගෙවන්නේ භාණ්ඩයක් ගත්තොත් පමණයිනේ. හරි. අපි බලන්නේ මේ 1,28,000 දියානේ. හරි. අපි බලන්නේ මොකද මේ 1,28,000 දියා. හරි. ඒ 1,28,000 ඉඳන් අපි මේ වරිපණම් බද්ද කියන එක ගෙවන්නේ. එහෙනම් මොකද්ද? වරිපණම් බද්ද ප්‍රතිශතය සමාන වෙනවා වරිපණම් බද්ද බෙදීම වරිපණම් බද්ද ගෙවීමට හේතු වූ මුදල ඒවා තක්සේරු වටිනාකම වැඩි කරන 100%. තීරුබදු ප්‍රතිශතය නම් අහන්න උඩ දාන තීරුබදු මුදල යට දාන තීරුබදු මුදල ගෙවීමට හේතු වූ මුදල වැඩි කරන 100%. ඔය වගේම තමයි හැමදේම යන්නේ. සුළු පොලිය ගියත් පැල් පොලිය ගියත් එකම දේ යන්නේ. ඒ අහන ප්‍රතිශතය අහනවා නම් ඒ ප්‍රතිශතයට අදාළ මුදල උඩට දානවා. ඒක ගෙවීමට හේතු වූ මුදල යටට දානවා. වැඩි කරන 100%. හරි ඕනම දෙයක්. මම තව උදාහරණයක් දුන්නොත් මම මේ වතුර බෝතලේ ගන්නවා. හරි. මේ වතුර බෝතලේ හරි මේක මුලින් ලියන්නකො මම මේකට උදාහරණයක් දෙන්නම්.